දිට්ටුව සුළුකුණාටුව නිසා ඇති වූ ගංගතුර හේතුවෙන් පොළොන්නරුව විජයරාජපුර ගම්මානයේ වගාපි රැසක් විනාශ වී තිබෙන මේ වන විට කුඹුරුවල වැලි හා ගල් ගොඩ ගැසී ඇති අයුරුයි මේ. කුඹුරක් කරන්න හරි අමාරුයි. ඉතින් මේවා හැකින්මනින් ඉවත් කරගන්න තමයි ඉස්සෙල්ලාම පියවර ගන්න වෙන්නේ. අක්කර 100ක පාවන මේ වගේම තමයි වැල්ල තියෙන්නේ. මේ හාලා වැඩ වපුරපු කුඹුර දැන් මේ කිසිම දෙයක් උදැල්ලකින්වත් කොටන්න බැරුව තමයි මේ තියෙන්නේ. බලධාරීන්ගෙන් ඉල්ලන්නේ අපිට මේවා පොඩ්ඩක් හරි ගස්සලා දීලා අපිට ආයෙත් තිබ්බ විදිහට කුඹුරු හරි ගස්සලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ගම්වාසීන් පවසන්නේ ගම්මානයේ ගොවි පවුල් 80කට අයත් අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගං අතුරින් යට වී ඇති බවයි. අපිට ජීවත් වෙන්න හරි අමාරු තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. හැකි ඉක්මනින් මේවා නැවත යථා තත්ත්වයට පත් කරලා මේ අහිංසක අසරණ ජනතාවට පිට වෙන්න කියන එක තමයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කරන්නේ. මේ පසුගියදා නායෑමට ලක් වූ බදුල්ල පල්ලේකන්ද ගම්මානයේ වත්මන් තත්ත්වය. ගම්මානයට පිවිසෙන එකම මාර්ගයේද මුළුමනින්ම විනාශ වී නිවාස ඇතුළු දේපළ රැසකට දැඩි හානි සිදුව තිබෙනවා. ගම්වාසීන් පවසන්නේ මෙතෙක් බලධාරීන්ගේ අවධානය ගම්මානයට යොමු වී නොමැති අතර සිය ජීවිත යලි ගොඩනගා ගැනීම සඳහා කඩිනමින් වැඩපිළිවෙලක් සකසන ලෙසයි. ගේ ඉන්න බෑ දැන් ගේ ගෑල්ල කඩාගෙන ගියා. පාර ඔක්කොම මේ නායට අහු වෙලා තියෙන්නේ. මැෂින් එකක් දාලා කට්ටිය එකතු වෙලා තමයි ටිකක් හදාගත් බයිසිකලයක් හරි යන්න පුළුවන් ගන්නට. කොහෙටවත් යන්න බැරි තරම් අපේ මිනිස්සු කොටු වෙලා ඉන්නවා මේ වෙනකොට. කිසිම ආකාරයකින් මේ පිළිබඳව තාම හොයලා බලන වැඩ පිළිවෙලක් තාම සිද්ධ වෙලා නැහැ. සිය නිවාස හා වෙළඳසල් නායම් අවදානමකට ලක්වීම හේතුවෙන් නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ පවුල් කිහිපයක් මේ වන විට අසරණ වී සිටිනවා. අපි ජීවිතල්ලා තියෙනවා පොළොවේ ජීවිතල්ලා තියෙනවා ඔක්කොම තියෙනවා. දැන් අපි තුඹුල්ලක් ඉන්නවා. යන්න කිව්වට යන්න තැනක් නැහැ. ආයි සල්ලි මුදලුත් නැහැ කොහෙවත් ගිහලා ඉඳ කඩන් ගන්නට. ඉතින් අපිට මේ යන්න තැනක් නැතුව මොකද කරන්නේ කියලා ඉන්නේ ඉතින්. මේ අතර කැලණිගඟ පිටාර ගැලීම නිසා යට වූ පෑලියගොඩ නෙල්ලිගහවත්ත ප්‍රදේශයේ පවිත්‍ර කිරීම සඳහා පෑලියගොඩ නගර සභාව හෝ වෙනත් කිසිවෙකු මේ දක්වා නොපැමිණි බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. කොහරද ආයි මේ? නගර සභාව බෑජේ අපිට අසව කරන තැන අපිට මෙතන පොඩ්ඩක් පිරිසිදු දෙයක් කියනවා තොන්දයි. මේ අනුගේ රෙදි වලද ලං කරලා මේක